This is a news alert on Ada Derana News Channel. මෙන්න දැන් ලැබුණු පුවතක්. 2024 වසරේ පහස්ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ IGS ප්‍රේමතිලක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 6ක සිරදඬුවම් නියම කළා. ඊට අමතරව රුපියල් මිලියන 3ක දඩයක් නියම කළ විනිසුරු බඩුල්ල එම දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් අමතරව වසරක සිරදඬුවම් නියම කිරීමටද නියෝග කළා. අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නා. මෙන්න එම පුවත නැවතත්. 2024 වසරේ පහස්ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ IGS ප්‍රේමතිලක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 6ක සිරදඬුවම් නියම කළා. ඊට අමතරව රුපියල් මිලියන 3ක දඩයක් නියම කළ විනිසුරු බඩුල්ල එම දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් අමතරව වසරක සිරදඬුවම් නියම කිරීමටද නියෝග කළා. අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නා. මේ පිළිබඳ තවත් වැඩිදුර තොරතුරු අපගේ ඉදිරි පුවත් විකාශය තුළින් බලාපොරොත්තු වන්න. That was a news alert on Ada Derana News Channel.